හායි යාළුවනේ කොහොමද ඔයාලට මම ඉතින් අද මම බනිස් වලින් රසම රස පුඩින් එකක් තමයි හදන්න ලෑස්ති වෙන්නේ. අපි බලමු කොහොමද මේ රසම රස පුඩින් එක හදාගන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට සීනි මේස හැඳි දෙකක් වාජනයකට දාලා සීනි කැරමල් එක හදාගන්නවා. මෙතනදී හැඳ පාවිච්චි කරන්නේ නැතිව මේ සීනි ටික දිය වෙන්න දෙන්න. සීනි ටික මේ වගේ දිය වීගෙන එද්දී හැන්දෙන් ටිකක් මේ වගේ කලවම් කරගෙන සීනි ටික හොඳින් දිය කරගන්න. සීනි ටිකක් දිය වුණාට පස්සේ හොඳින් නටන උණු වතුර මේස හැඳි 3ක් වගේ එකතු කරගෙන මේ විදිහට නැවතත් හොඳින් කලවම් කරගන්න ඕනි. මේ විදිහට පැණි එක කැට ගැහුණට ප්‍රශ්නයක් නැහැ. දිගටම හොඳින් මේ විදිහට කලවම් කරගත්තම නැවතත් අපිට සීනි පැණි එක මේ විදිහට හදාගන්න පුළුවන්. දැන් මම පුඩින් එක සෙට් වෙන්න ගන්න ට්‍රේ එකේ මේ විදිහට මම හදාගත්ත සීනි පැණි එක හොඳින් අතුර ගන්නවා. ට්‍රේ එකේ හැමතැනම මේ සීනි පැණි එක තවර ගන්න ඕනේ. ට්‍රේ එක පැත්තකින් තියාගෙන දැන් පුඩින් මිශ්‍රණය හදාගමු. මම මේ විදිහට කෑලි කඩන්න පුළුවන් ලොකු බනිස් ගෙඩියෙන් කෑලි 3ක් තමයි එකතු කරගන්නේ. ඔයාලට මේකට සාමාන්‍ය ජෝඩු බනිස් එකකුයි තව ජෝඩු බනිස් එකකින් භාගයකුයි එකතු කරගන්න පුළුවන්. ඒකට මම දැන් ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලීටර් 500ක්, ඒ වගේම බිත්තර 4ක්, සීනි කෝප භාගයක් සහ වැනිලා තේ හැන්දකුත්, ඒ වගේම වැනිලා තේ හැන්දක් සහ ලුණු කොට සල්පෙකුත් එකතු කරගන්නවා. දැන් අපි මේ එකතු කරගත්ත ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනි. කෑලි නැති වෙනතුරු හොඳට මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න අවශ්‍ය වෙනවා. මේ විදිහට තමයි බ්ලෙන්ඩ් කරගත්ත පුඩින් මිශ්‍රණය තියෙන්නේ. දැන් මම මේක කලින් සීනි පැණි දාගත්ත මගේ ට්‍රේ එකට මේ වගේ පෙරාගෙන එකතු කරගන්නවා. දැන් මේක ස්ටීම් කරගන්න ඕන නිසා හොඳට ෆොයිල් එකකින් වතුර යන්නේ නැති වෙන්න මේක ආවරණය කරගන්නවා. දැන් මම විනාඩි 30ක් 35ක් වගේ මගේ මේ පුඩින් එක මම ස්ටීම් කරගන්නවා. මේ තියෙන්නේ විනාඩි 35කට පස්සේ මේ පුඩින් එක හොඳින් සෙට් වෙලා තියෙන්නේ. මේක මම හොඳින් නිවුණට පස්සේ තමයි මේ විදිහට වටේට බුරුල් කරගෙන අනිත් පැත්ත හරව ගන්න ලෑස්ති වෙන්නේ. රස්නේ පිට අනිත් පැත්ත හරවන්න එපා. හොඳට නිවෙන්න තියාගන්න. ඉතින් මේ තියෙන්නේ මම බනිස් වලින් හදාගත්ත රසම රස පුඩින් එක. මේක හරිම රසයි. ඔයාලට චීස් කේක් එකක් වෙනුවට මේ බනිස් පුඩින් එක හදාගන්නත් පුළුවන්. මේකට ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස පුඩින් රෙසිපි එකක් තමයි මේක. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. රස කොහොමද කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.